තමන්ගේම නිර්වත් ශරීරයේ හැඩ බලන එක අපි හැමෝම වගේ කරන දෙයක්. වැඩිපුරම කාන්තාවන් බාත්රූම් එකේදී මේක පුරුද්දක් විදියට කරන දෙයක්. හැබැයි ඉස්සර කණ්ණාඩි ඉස්සරහා නිර්වත් වුණ කාන්තාවන් දැන් නිර්වත් වෙන්නේ ෆෝන් එක ඉස්සරහා. තමන්ගේම නිර්වත් දර්ශන වීඩියෝ කරගෙන නැවත නැවත බලන එක කණ්ණාඩියෙන් කරන්න බෑනේ. ඒ හින්දා ගොඩක් දෙනාගේ ජංගම දුරකථනවල මෙවැනි නිර්වත් දර්ශන පටිගත වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අර නිලියගේ මේ නිලියගේ ලීක් වීඩියෝව සමාජ මාධ්‍යවලට එන්නේ එයාලම වීඩියෝ කරගෙන ළඟ තියාගත්ත ඒ වගේ තමයි. අපි දෙන්නගේ නම් සඳහන් කරලා වීඩියෝ එකක් ෂෙයා වෙනවා. ඇත්තටම මීට කලින් AI edit එකකින් වීඩියෝ එකක් ෂෙයා වුණා. ඔය ගෑනු ළමයින්ට මේ වගේ දේවල් කරන් දෙපා ඇත්තටම කියන්නේ මේ මැසේජ් එක දෙන්න තමයි කියන්නේ. ඇත්තටම මේක හරි ලොකු ප්‍රෙෂර් එකක් ගෑනු ළමයින්ට. හරිම අමාරුයි. ඒක ඇත්තටම හරිම අමාරුයි දරා ගන්න. මේ අනු කනුගේ දුක් ගැනවිල්ල විතරක් නෙමෙයි. මීට කලිනුත් මේ වගේ ලීක් වීඩියෝ එළියට ඇවිල්ලා තියෙනවා. ඔයාලට මතක නම් නර්තනයට ඉතාම දක්ෂ ජනප්‍රිය නිලියකගේ බාත්රූම් ලීක් එකකුත් මේ විදිහටම කාලෙකට ඉස්සර එළියට ආවා. ඒකෙන් පස්සේ ඒ නිලිය කලා ක්ෂේත්‍රයෙන් අතුරුදහන් වුණා. අනු කනු නම් කියන්නේ මේ වීඩියෝව AI වලින් හදපු එකක් කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත හොයනවට වඩා මේ වගේ ලීක් වීඩියෝ වලින් අපහසුතාවයට පත් නොවෙන්න වග බලා ගන්න එක තමයි හොඳම දේ. මේ වගේ වීඩියෝ එළියට එන්න විදි කිහිපයක් තියෙනවා. ගොඩක් සිද්ධිවලදී මේ වගේ වීඩියෝ එළියට ඇවිල්ලා තියෙන්නේ පෙම්වතාගේ සම්බන්ධයක් අවසන් වුණාට පස්සේ පරිගැනීමක් විදිහට මේ වගේ වැඩ කරන එක බහුලව වෙන දෙයක්. මේ වගේ වීඩියෝ එළියට දාන තවත් කෙනෙක් තමයි ෆෝන් හදන්න දීපු කඩේ අයියා. මේ අයියලාට ඔයා මකලා දාපු වීඩියෝ එකක් වුණත් අරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම සිද්ධි ගොඩකුත් වාර්තා වෙලා තියෙනවා. ෆෝන් එකට වඩා ජීවිතේ වටිනවා නම් විශ්වාසවන්ත කෙනෙක්ට හැර ෆෝන් හදන්න කාටවත්ම දෙන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ටත් මේ වගේ වීඩියෝ එළියට දාන්න පුළුවන්. ෆෝන් එකකින් ෆෝන් එකකට වීඩියෝ එකක් මාරු කරගන්න දැන් යන්නේ තප්පර ගන්න. ලොක් එක ඇරලා ෆෝන් එක බලන්න දුන්නු යාළුවාට ඒ වගේ වීඩියෝ එකක් ලැබුණොත් මොනව කරයිද කියලා හිතන්න පුළුවන්ද? දැන් තේරෙනවද? අවදානම කොච්චරද කියලා. ෆෝන් එකක් පාවිච්චි කරාට අන්තර්ජාලයේ සැරිසැරුවට මේ දේවල් ගැන සාමාන්‍ය දැනීමක්වත් නැත්නම් ඔයත් අවදානම් කලාපේ ඉන්න කෙනෙක්. මේ වගේ සිද්ධි නිසා ජීවිත නැති කරගත්ත කෙල්ල ගොඩක් ඉන්නවා. මේ වගේ වීඩියෝවක් ලීක් වුණොත් ඔයාට සමාජ මාධ්‍යයට මුහුණ දෙන්න ශක්තියක් නැත්නම් නිර්වත් දර්ශන වීඩියෝ කරන්න හිතන්නවත් එපා. සමාජයේ ඉන්න අසහනකාරයන්ව හදන එක ඔයාට කරන්න බැරි වැඩක්. හැබැයි ඔයාට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න එක. ඔයාගේ නිර්වත බලා ගන්නම ඕනෙම නම් දොර වහගෙන පරණ විදිහටම කණ්ණාඩියකින් බලන්න.